ජීවිතේ සමහර වේදනාවන් තියෙනවා ඒක වචනෙන් විස්තර කරන්න අමාරුයි. ඉන කොනින් ඇවිත් මුළු ඇඟම පසාරු කරගෙන යන ඒ දරා ගන්න බැරි වකුගඩු වේදනාව ඔබත් කවදා හරි අත්විඳලා තියෙනවද? එහෙනම් මේ වීඩියෝව අනිවාර්යෙන් බලන්න. අද අපි කතා කරන්නේ සබහදහම අපිට දුන් විස්මිත තිළිණයක් ගැනයි. ඒ තමයි අක්කපාන. අක්කපාන කියන්නේ නිකන් ශාකයක් නෙමෙයි. ආයුර්වේදයට අනුව මෙය වකුගඩු ගල් කුඩු කරන ස්වභාවික මැෂින් එකක් වගේ. ගල් දිය කරන එක විතරක් නෙමෙයි. නැවත ගල් හැදෙන එක වළක්වන්නත් මේ ශාකයට පුළුවන්. අපි දැන් බලමු කොහොමද මේ ශාකය විද්‍යාත්මකව ක්‍රියා කරන්නේ කියලා. වකුගඩු වල හැදෙන ගල් බොහොමයක් නිර්මාණය වන්නේ කැල්සියම් ඔක්සලේට් වලින්. අක්කපාන වල තියෙන විශේෂිත රසායනික සංයෝග වලින් පුළුවන් මේ ගල් වල බැමි ලිහිල් කරන්න. හරියටම ගලක් වැලි කටයක් බවට පත් වෙනවා වගේ මේවා කුඩා කැබලි වලට කැඩී යනවා. මේ කල භාවිතා කළාම මුත්‍රා පිටවීම වැඩි වෙනවා. එවිට අර කුඩුණු ගල් කැබලි සහ ශරීරයේ තියෙන විස ද්‍රව්‍ය මුත්‍රා හරහා වේගයෙන් එළියට තල්ලු කරලා දානවා. දැන් අපි බලමු ඔබේ වකුගඩු රෝග සුව කර ගැනීම සඳහා අක්කපාන කොළ භාවිතා කරන ක්‍රම ගැන. පළවෙනි ක්‍රමය අක්කපාන සම්බෝලය. අක්කපාන කොළ දෙකක් හෝ තුනක් සීන්ව ලියාගන්න. එයට රතු ලුණු උඹලකඩ ගම්බිරිස් සහ දෙහි ඇඹුල් එකතු කර රසවත් සම්බෝලයක් සාදා ගන්න. මේක හරිම රසවත්. දෙවන ක්‍රමය උදේට හිස් බඩ හොඳින් පිරිසිදු කරගත් අක්කපාන කොළයක් හපලා කාලා වතුර වීදුරුවක් බොන්න. වැදගත්ම දේ තමයි මේ සත්කාරය කරන අතරතුර දවස පුරාම හොඳින් වතුර බොන්න ඕනේ. ඒ වගේම ඔබට දැනටමත් වකුගඩු වල ගල් තිබේ නම් හෝ ඔබ වෙනත් ප්‍රතිකාර ලබනවා නම් ඔබේ ආයුර්වේද වෛද්‍යවරයාගෙන් උපදෙස් ගැනීම ඉතාමත් වැදගත්. ශල්‍ය කර්මවලට යන්න කලින් මේ ස්වභාවික සත්කාර අත්හදා බලන්න. මේ වටිනා තොරතුරු තවත් කෙනෙකුට උදව්වක් වෙන්න ෂෙයා කරන්න. මේ වගේ සෞඛ්‍ය සම්පන්න තොරතුරු දිගටම දැනගන්න අපේ channel එක subscribe කරන්න.